ටෙහෙරානයෙන් මහාම් පිටවෙන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ට්‍රූත් සෝෂල් සමාජ්‍යාලය හරහා පළ කළ පණිවිඩයක් මේ වෙද්දී ලෝකය පුරා දැඩි නිරීක්ෂණයට ලක් වී තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්‍රූත් සෝෂල් ඔස්සේ මේ විදිහට ප්‍රකාශ කරලා තිබුණා. මම උන්ට අත්සන් කිරීමට පැවසූ ගිවිසුමට ඉරානය අත්සන් කළ යුතු තිබුණා. මොනතරම් නින්දාවක්ද? මොනතරම් ජීවිත නාස්තියක්ද? සරලව කිව්වොත් ඉරානයට න්‍යෂ්ටිකව තිබිය නොහැකි. ට්‍රම්ප් මීට අමතරව කියලා තිබ්බේ තමන් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග නිරන්තර සම්බන්ධතා පවත්වාගෙන යන බවයි. එසේම ඉතා නුදුරු අනාගතයේදී ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර නව ගිවිසුමක් අත්සන් වීමේ අපේක්ෂාවක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කර තිබුණා. ඔහුගේ වචනවලට අනුව ඉරානය වෙන ගිවිසුමකට එක් නොවීම මෝඩකමක් වනු ඇති බව පෙන්වා දී තිබෙනවා. මේ අතර චැනල් 14 විදිහට හඳුන්වන නෙතන්යාහු හිතවාදී මාධ්‍ය ජාලයක් වාර්තා කළේ ඇමරිකාව ඊශ්‍රායලට එක් වීමට කැමති බවයි. නමුත් දවල් මන්දිරේ මේ අවතක්සේරු කරමින් කියලා තිබුණේ මෙවැනි තීරණයක් මේ වෙනතෙක් අරගෙන නැහැ කියලා.